හෙලෝ සුබදවසක් සියලුම දෙනාට. අපි කලින් වීඩියෝ එකේදී ඩිස්කස් කරා කොහොමද e-commerce web application එක sign in and sign up page එක design එක create කරගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේදී අපි ඩිස්කස් කරමු කොහොමද මේ අපි create කරගත්ත sign up page එකේ back end process එක නැත්නම් validation ආදී දේ අපි කොහොමද create කරගන්නේ කියලා. හරි අපි බලමු ඉස්සරහම මොනවද මේ වැලිඩේෂන් කියන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා ෆස්ට් නේම් කියලා මෙතන තියෙනවා. අපි මෙතන නේම් එකක් දාමු ටෙස්ට් කියලා. ඊට පස්සේ මම ක්ලික් කරනවා sign up button එක. ඔයාලට මෙතනින් මැසේජ් එකක් එනවා please enter your last name කියලා. ඊට පස්සේ මම මෙතන last name එකට මම ඊට පස්සේ දානවා 1 2 3 කියලා. ඊට පස්සේ මම sign up button එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා please enter your email කියලා. ඉතින් මම මෙතන ඊමේල් එකට දානවා ටෙස්ට් කියලා. ටෙස්ට් 1 2 3 කියලා දානවා. ඉතින් මෙහෙම sign up button එක නැවතත් ක්ලික් කරාට පස්සේ message එකක් එනවා invalid email format කියලා. මොකද්ද මේ invalid email format කියන්නේ? මෙතන අපි email එකක් කියලා අපි ටෙස්ට් 1 2 3 දැම්මම මේක email එකක් නෙවෙයි. මොකද email එකක් එන්න මෙතන @gmail.com කියන එක තියෙන්න ඕනේ. අපි දැන් gmail.com දාලා sign up button එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා please enter your password කියලා. ඉතින් password එක උත් මෙතනට දාමු. නැවතත් මම sign up button එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට එනවා නැවතත් message එකක් please enter your mobile number කියලා. ඉතින් මම මෙතන mobile number එකකුත් දාන්න. ඊට පස්සේ මම මෙතන gender එකත් mail කියලා select කරනවා. ඊට පස්සේ මම මෙතන sign up button එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා registration successful කියලා. ඉතින් අපි බලමු දැන් මේකේ registration successful වෙලා කියලා තියෙනවා නම් මේක database එකේ store වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපි ගිහින් බලමු මේක database එකේ store වෙනවද මේ තියෙන අපේ user database එක. ඉතින් මෙතන refresh කරාට පස්සේ ඔයාලට මෙතනින් පේනවා test123@gmail.com test 123 password එක 12345 අපි add කරමු mobile number එක තියෙනවා. ඊට මෙතන join date එක තියෙනවා. මෙතන verification code එකක් තියෙනවා. ඒත් අපිට මෙතනට verification code එක කියලා නැහැ. ඒක අපි පස්සේ කතා කරමු. ඊට මෙතන gender ID එක 1 කියලා තියෙනවා. මොකද්ද මේ gender ID එක 1 කියන්නේ? මෙතන අපි gender table එකට ගිහින් බලපුවම ඔයාලට පේනවා මෙතන 1 2 විතරයි තියෙන්නේ. ඒක නම් මම මෙතනදී 1 කියන එකත් 2 කියන එකත් 1 male කියලාත් 2 female කියලාත් මම දීලා තියෙනවා. මෙතන 1 gender ID එක 1 gender name එක male. එතකොට මෙතන අපි user එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට gender එකේ ID එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ ගිහින් බලමු අපේ මේ මෙතන sign up page එකේ code එක back end code එක කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාලට sign up box එක අපේ sign up page එකේ code එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් තියෙනවා අපි මෙතනින් බලා ගන්න පුළුවන් first name එක තියෙනවා. ඊට පස්සේ last name එක තියෙනවා. ඊට පස්සේ email එක තියෙනවා. ඉතින් ඊට පස්සේ ගිහම password එක, mobile number එක, gender එක වගේ අතන අපේ sign up page එකේ තිබ්බ ටික මෙතන තියෙනවා. ඉතින් ඊට අමතරව මෙතන ඔයාලට පේනවා gender එකේ PHP code line set එකක් ගිහිල්ලා තියෙනවා. මෙතන මොනවද මේ queries ටිකක් තියෙන්නේ. මෙතන මම select එකක් දාලා තියෙනවා all from gender. මම gender කියන table එකේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ අර ID එක ගන්න process එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ගියපම ඔයාලට පේනවා මෙතන sign up කියන button එකට මම code කරලා තියෙන විදිය. මෙතන මම sign up button එකට on click action එකක් දාලා තියෙනවා. මෙතන on click action එක sign up කියලා දාලා තිනවා. ඒ sign up එකට අපි ගිහින් බලමු. එතකොට මේ තමයි JS queries ටික නැත්නම් JavaScript queries ටික. මෙතන JavaScript code lines වලින් මම කරලා තියෙන්නේ. අපි අතන add කරපු දැන් අපි මෙතනදී අපි add කරපු අපේ first name last name විතර අපි email ඒව ටික තමයි මෙතනින් මම variables විදිහට අල්ලගෙන තියෙන්නේ. ඉතින් මේ variables විදිහට අල්ලගත්ත ටික මම මෙතනින් form data object එකක් දාලා මම pass කරලා තියෙනවා අපේ database එකට. ඉතින් ඊට පස්සේ මම මෙතනින් sign up process.php එකක් link කරලා තියෙනවා. අපි ගිහින් බලමු මොකද මේ sign up process.php අපි මෙතන මේ post method එකෙන් sign up process.php එකට තමයි මේ form data එක මගින් මේ data ටික අපි යවලා තියෙන්නේ. ඉතින් sign up process.php එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන include connection.php කියලා තියෙනවා. මම මෙතන add කරලා තියෙනවා අපේ connection file එක. අපිට බලා ගන්න පුළුවන් connection file එක කොහොමද තියෙන්නේ කියලා.
මෙන්න මේ විදිහට තමයි කනෙක්ෂන් ෆයිල් එක දෙන. අපි මේ විදිහට කනෙක්ෂන් ෆයිල් එකක් හදාගන්නේ අපි මෙතන යූසර්ස් එක්කෙනෙක් නෙමෙයි මේකට ජොයින් වෙන්නේ. ඒ නිසා තමයි මෙතන කනෙක්ෂන් ෆයිල් එක මේ විදිහට eShop කියලා මෙතන හදාගෙන තියෙනවා. මෙතන අපි මම පාස්වර්ඩ් එකයි පාස්වර්ඩ් එක දාලා eShop කියලා දාලා අපි ෆයිල් එකේ ඩේටාබේස් එකේ නේම් එක විතර මම මෙතන කනෙක්ෂන් ෆයිල් එකක් හදාගෙන තියෙනවා. දැන් sign up process එකට ගියාට පස්සේ අපි බලමු ඒකේ process එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතන මම අතනින් මම මෙතන JavaScript වලින් පාස් කරපු data ටික මෙතනින් variables වලින් මෙතන අල්ලගෙන තියෙනවා. post method එකෙන් data ටික. ඊට පස්සේ මෙතන මේ මොකක්ද දාලා තියෙන්නේ if empty $fname. ඒ කියන්නේ මෙතනදී අපි බලනවා දැන් අපි මේවා මේ ටික තමයි අපේ වැලිඩේෂන්ස් කියන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලාම අපිට වැලිඩේෂන් සෙට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන මම දාලා තිනවා මේවා එකක්වත් empty වෙන්න බෑ. ඒ කියන්නේ මෙතන අපේ field set එකක්වත් empty වුණොත් එහෙම අපිට sign up වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම මෙතන මම first name එකට දාලා තියෙනවා මෙතන මේ characters 50ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේ එක මේ කියන්නේ එක වැලිඩේෂන්ස් මම ඇඩ් කරලා තියෙනවා. අපි ෆෝන් නම්බර් එකක් වුණාම ෆෝන් නම්බර් එකක් ලංකාවේ ෆෝන් නම්බර් එකක් නම් 0.7 න් තමයි පටන් ගන්න. එතකොට ඒ විදිහට මේ විදිහට ෆෝන් නම්බර් එක ඉලක්කම් 10යි තියෙන්න පුළුවන්. අංක 10යි තියෙන්න පුළුවන්. ඒ වගේ මම මෙතන පාස්වර්ඩ් එක නම් මෙතන දාලා තියෙනවා පාස්වර්ඩ් එක 5ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේ 15 අතර තමයි කැරක්ටර්ස් එන්න ඕනේ පාස්වර්ඩ් එකේ. ඒ වගේ දාලා තියෙනවා. මෙතන අපි කැරක්ටර්ස් 50ට වැඩියෙන් ගැහුවොත් ඒ කියන්නේ කැරක්ටර්ස් 50ක් වෙන්න බෑ අපේ ෆස්ට් නේම් එක. ඒතර 50ට වැඩියෙන් අපි මෙතන ටයිප් කරොත් අපිට මෙතන මෙයාලා මැසේජ් එකක් දෙනවා first name must contain lower than 15 characters කියලා. ඒ විදිහට අපි මෙතන last name එකෙත් දාලා තියෙනවා. මෙතන last name එක අපි ඇඩ් කරේ නැත්නම් අපිට මෙතනින් එනවා please enter your last name කියලා. ඒ විදිහට මෙතන last name එකත් characters 50ක් මම select කරලා තියෙන්නේ. 50ට වැඩි වෙන්න 50ට අඩු වෙන්න ඕනි. last name මෙතන අපි 50ට වැඩියෙන් බැරිලා type කරා අපිට last name එකෙත් first name එක වගේම last name must contain lower than 15 characters කියලා ඒ message එකක් එනවා. ඒ වගේ මෙතන empty වෙන්න බෑ අපේ email කියන email එකත්. email එකෙත් අපි email එක අපි add කරේ නැත්නම් ඔයාලට ඉස්සලා පේන්නේ නැති message එකක් ආවා please enter your email. ඒ විදිහට තමයි මෙතනත් අපේ email එක characters 100ට වැඩි නම් email must contain lower than 100 characters කියලා එනවා. sorry. ඊට පස්සේ මෙතනදී මම ආයෙ නැවතත් password එකක් මෙතන add කරලා තියෙනවා. ඊට පස්සේ එතන ගිහුවාම mobile number එක අපි කතා කරා. ඒ වගේ තමයි මෙතන මම validations මේවට තමයි validations කියන්නේ. ඊට පස්සේ මෙතන මේ අපි add කරලා තියෙන validations ඔක්කොම false නම් මෙතන true වුණොත් තමා අපේ මෙතන මැසේජ් එක එන්නේ. false නම් තමයි මෙතන else එකට යන්නේ. false වුණාට පස්සේ ඒ කියන්නේ අපි මෙතන field set empty තියන්න බෑ. මෙතන අපි අහලා තියෙන empty ද කියලානේ. empty කියන්නේ මෙතන true කියන එක. ඒතර empty වුණොත් අපි අතන field set complete වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි මෙතන false වුණොත් තමයි මෙතන else එකට යන්නේ. මේ empty කියන එක false වෙනවා. ඒ කියන්නේ empty වෙන්නේ නැතු වෙන්න ඕනේ. එහෙම වුණොත් අපි else එකට යනවා. ඊට පස්සේ අපි මෙතන database part එකක් දාලා තියෙනවා select form user via email $email. මෙතෙන් සර්ච් එකක් තමයි මෙතනදී වෙන්නේ. ඊට පස්සේ අපිට ඉතින් බලා ගන්න පුළුවන් මෙතන ඒ කියන්නේ මෙතන අපි මේ ඇඩ් කරලා තියෙන ඊමේල් එක තවත් තැනක අපි ඇඩ් කරලා තිබ්බොත් ඒ කියන්නේ අපි දෙපාරක් එකම ඊමේල් එකෙන් පාස්වර්ඩ් එකෙන් වගේ මෙතන රෙජිස්ටර් වුණොත් අපිට මේක රෙජිස්ටර් වෙන්න දෙන්නේ නැහැ. මෙයා මෙතනින් සර්ච් කරනවා මේකේ තවත් මෙතන මෙයා අපි ඇඩ් කරන ඊමේල් එක පාස්වර්ඩ් එක ආදී මෙතන ඩේටාබේස් එකේ සේව් වෙලා තියෙනවද එහෙම එකක්. එහෙමනම් අපිට මෙයා ඇතුළත් වෙන්න දෙන්නේ. අපිට ඒක කරනවා email already exist use another email කියලා. අපි ඒක චෙක් කරලා බලමු. අපිට මෙතනින් ගිහලා අපි මෙතන test 1 2 3 අපි මේ ටික sign up කරලා පෙන්නමු. එහෙමනොත් මෙන්න අපිට එනවා message එකක් email already access use another email කියලා. ඊට පස්සේ මෙතනදී අපි ඒකත් false නයි. ඒ කියන්නේ එහෙම එකක් නැත්තම් අපිට else කියන එකට ඒ කියන්නේ අපි කලින් register වෙලා නැත්තම් අපි else කියන එකට අරන් එනවා. else කියන එකට අරන් ආවට පස්සේ මෙතනදී කරන්නේ අපි මෙතන අපේ join date එක අපි මෙතනින් හදා ගන්නවා. join date එක කියන්නේ register වෙන එක්කෙනාට input කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක ඒ කියන්නේ අපි process එකේ අපිම හදා ගන්න ඕනේ දෙයක්. ඒතර මෙතන join date එකෙන් මෙතන
මම දීලා තියෙනවා මෙතන අපිට join date එකේ structure එක මෙතන date එකේ structure එක මම මෙතනින් දීලා තියෙනවා. ඒ විදිහට මෙතන time එක එයා automatically හදා ගන්නවා. දැන් ඔයාලා දැක්ක මෙතන database එකේ මෙතන join date එක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ join date එක තමයි අපි එතනින් automatically එන්න code කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ තමයි අපේ insert into එකක් දාලා මම දාලා තියෙනවා අපි ඇතුළත් කරන අපේ data ටික. අපි ඒ කියන්නේ මෙතන අපේ sign up page එකට අපි මෙතන ඇතුළත් කරන data ටික අපි database එකට යන්නේ මෙන්න මේ queries ටිකේ. ඊට පස්සේ අවසානට අපිට එකක් දෙනවා success කියලා අපේ මේ registration එක complete වුණාට පස්සේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ sign up page එකේ process එක සිද්ධ වෙන්නේ. අපි ඉතින් ඊළඟට සාකච්ඡා කරමු කොහොමද මේ sign in page එක අපේ back end එක validation ආදී දේ create කරගත්තේ කියලා.